කවදාවත් කේක් හදලා නැද්දි? හැබැයි කේක් හදන්න ගොඩක් ආසාවෙන් ඉන්න ඔයාට ඔන්න මං අද කියා දෙනවා oven එකක් නැතුව වුණත් කේක් හදාගන්න විදිහ. ඉතින් බීටර් එකක් නැහැ, oven එකක් නැහැ කියලා දුක් වෙන්නේ නැතුව මෙන්න මේ විදිහට කේක් එකක් හදලා බලන්න. මං අදිච්ච නැති පැකට් කරපු පාන් පිටියකින් 250ක් අරගෙන ඒකට බේකින් පවුඩර් තේ හැඳි 2ක් දාගන්න ඕනේ. ඊට පස්සේ හොඳට මේ ටික හලා ගන්න ඕනේ. මොකද බේකින් පවුඩර් මේ පිටිත් එක්ක හොඳට කලවම් වෙන්න ඕනේ. කේක් හදන්න ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම මේ කියන විදිහට ඔයා try කරලා බලන්න. ඉතින් දෙපාරක්ම හලාගත්තට පස්සේ මම මේ විදිහට බටර් ටික අරගන්නවා. මම මෙතනදී අරගෙන තියෙන්නේ ඇස්ට්‍රා තමයි. මම අද ඇස්ට්‍රා වලින් කේක් එක හදන්නේ. ඉතින් සාමාන්‍ය කාමර උෂ්ණත්වය විනාඩි 20ක් විතර තියලා අපි නිකන් අර ඇඟිල්ලෙන් තද කරනකොට ඒක පහසුවෙන් ඇඟිල්ල ඇතුළට යනවා නම් ඔයාට ඒ ගාන හරි. ඊට පස්සේ සීනි 250යි මෙන්න මේ ඇස්ට්‍රා 250යි හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් ඔයා එකම පැත්තට මේක කලවම් කරන්න. ඔයාට හිතිච්ච පැත්තට යන්න එපා. හොඳට මේ ටික කලවම් කරගෙන සීනි දිය වුණාම ඔයා බිත්තර එක ගානේ මේ බැටර් එකට එකතු කරගන්න ඕනේ. එක බිත්තරයක් විනාඩි 3ක් විතර බීට් වුණාම ඇති. ඔයා අත වේගෙන් මේ දේ කරන්න. ඉතින් ඔයාට බීටර් එකක් තියනවා නම් ලේසි. ඒ වුණාට එහෙම නෑ කියලා දුක් වෙන්නේ නැතුව මේ වගේ එකකින් හදන්න. ඊට පස්සේ ඔන්න අවසානම බිත්තරෙත් ඔහොම එකතු කරගෙන හොඳට වේගෙන් කලවම් කරගන්න ඕනේ. එතකොට ඔයාට හොඳ බැටර් එකක් ලැබෙනවා. පේනවා ඇති. සාමාන්‍යයෙන් විනාඩි 15ක් විතර ඉතින් මේක අතින් බීට් කරන්න. එතකොට ඔයාට කේක් එක ලස්සනට හදාගන්න පුළුවන්. මම දැන් මෙතන කිරි චුට්ටකුත් එකතු කරගන්නවා. කිරි අනිවාර්ය නෑ. ගොඩක් රසයි කිරි එකතු වුණාම. අවසානයේදී ඔය වගේ පිටි ටික එකතු කරලා මේක එකම පැත්තට කලවම් කරනවා. පිටි එකවර ඔයා දාන්න යන්න එපා. එතකොට මේ බැටර් එකට ඒක එකපාරටම අල්ලන්නේ නෑ. ඒකින්ද චුට්ට දාලා ඔන්න ඔය වගේ තෙල් කඩදාසියක දෙපැත්තෙම ඇස්ට්‍රා හරි මොනවා හරි පොල් තෙල් හරි ගාලා ඔයා ට්‍රේ එකට දාගන්න ඕනේ. ඉතින් වැඩිය එහාට මෙහාට කරන්න යන්න එපා. මේක එකම පැත්තට අපිනේ කරගත්තේ. ඉතින් අනිත් පැත්තට හැරෙව්වොත් කේක් එක බහිනවා. ඒ වගේ ප්‍රශ්න වෙනවා. අද මං oven එකක් නැතුව කේක් එක හදාගන්න විදිහනේ කියා දෙන්නේ. ආට oven එකක් තියෙනවා නම් සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් 45ක් බේක් කරගන්න ආට පුළුවන්. එතකොට කේක් එක හොඳට බේක් වෙනවා. මුලින්ම ඔය වගේ ලොකු භාජනයක් ලිපේ තියලා ඒකට මොකක් හරි ආධාරකයක් තියලා ඒක උඩින් අපි කේක් එක මේ වගේ තියාගන්නවා. ඉතින් ටිකක් වෙලා යනකොට කේක් එක බේක් වෙනවා. ඒ කියන්නේ බේක් වෙනවා කියන්නේ ඇතුළ ඒකේ වතුර ජල වාෂ්ප අයින් වෙලා කේක් එක හැදෙනවා. ඔයාලට ටික වෙලාවකින් බලන්න පුළුවන් පොල් කූරක් හරි ගහලා මැද තැම්බිලාද කියලා. ඉතින් කේක් එකේ උඩත් මේ වගේ කළු වෙනවා. ඔයාගේ උඩ කළු වෙන්නේ නැහැ වගේ නම් එක්ක ඔයාගේ ගින්දර මදි එහෙම ප්‍රශ්නයක් තමයි. ඔයාට පුළුවන් මේ තැටිය උඩට අඟුරු ටිකක් දාන්න. එතකොට කේක් එක උඩත් ඒ පාටටම හැරෙනවා. ඔය තියෙන්නේ ලිපේ හදාගත්ත කේක් එක. අද අපේ අම්මා තමයි මේ කේක් එක හැදුවේ. ඉතින් oven එකේ වගේම තියෙනවා. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා හරියට බැටර් එක හදාගත්තොත් එහෙම ඔයාට පුළුවන් හොඳට මේ වගේ කේක් එකක් ගන්න. ඉතින් අපි මේ දේවල් වලට හොඳ අමුද්‍රව්‍ය යොදා ගන්න ඕනේ. එතකොට පුළුවන් ඔයාට කේක් එක හොඳට හදාගන්න. අපි බේකින් සෝඩා නැත්නම් බේකින් සෝඩා නෙමෙයි බේකින් පවුඩර් අරගන්න ඕනේ හොඳ බ්‍රෑන්ඩ් එකකින්. එතකොට ඔයාගේ කේක් එක හොඳට පිපිලා එනවා. සාමාන්‍යයෙන් අර කිරලා එහෙම ගන්න තියනවා ලූස් විදිහට. ඔයා එහෙම ගන්න එපා. කප් එක තියෙන බේකින් පවුඩර් එකක්ම අරගන්න. ගෙදර පොඩි අයට කේක් එක අයිසින් කරලා ඕනි කියපු නිසා අම්මා මේ විදිහට නෝමල් විදිහට අයිසින් ටිකක් ඒකේ ගා ගන්නවා. අයිසින් වලට ඇස්ට්‍රා ටිකක් එකතු කරලා තමයි මේක කලවම් කරගන්නේ. ඉතින් මේ කිසි දෙයකට බීටර් වමනා වෙන්නේ නැහැ. ඔයා කේක් හදන්න ආසයි නම් ඔයාට පුළුවන් try කරලා බලන්න. ඇත්තටම කේක් කියන්නේ හොඳ බිස්නස් එකක්. ගොඩාක් ඔයාලට YouTube වල වීඩියෝස් තියෙනවා කේක් හදන විදිය ගැන ඉගෙන ගන්න. ඉතින් හැම ප්‍රමාණයක්ම 250 ගානේ අරගෙන ඔයාට පුළුවන් කිලෝ එකක් විතර බර තියෙන කේක් එකක් මේ විදිහට හදාගන්න. ඉතින් මේ බටර් අයිසිනොත් එකතු වුණාම ඔයාගේ බටර් කේක් එක ගොඩාක් රස වෙනවා. අපි අම්මා දැන් මේක උඩින් මේ ටික ගා ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ පැලට් නයිෆ් එක ටිකක් රත් කරලා අරගත්තාම ආට පුළුවන් ලස්සනට නීට් කරගන්නවා වගේ කේක් එකේ උඩ කොටස. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද කේක් එක හැදුවේ.
ඔයාලට සාමාන්‍යයෙන් oven එකක් තියෙනවා නම් ඔයා අලුතෙන් oven එකක් ගත්ත කෙනෙක් නම් විනාඩි 25කට විතර පස්සේ oven එක ඇරලා බලන්න. නිතරම oven එක ඇර බලන්න යන්න එපා. එතකොට කේක් බහිනවා. එතකොට ඔයාගේ හොඳ බේකින් පවුඩර් එකක් පාවිච්චි කරලා නැත්නම් හොඳ පිටි එකක් පාවිච්චි කරලා නැත්නම් ඒත් කේක් බහිනවා. ඒ වගේම එක්ස්ට්‍රා එකත් ගොඩාක් දිය වෙන්න තියාගන්න එපා. සාමාන්‍ය ගාන්න තිබ්බහම කේක් එක හදන්න ගන්න. ඔය දේවල් හින්දා සමහර අයගේ කේක් බහිනවා. ඉතින් කේක් එකක් බහින්න නැති වෙන්න ඔයා මං කියපු විදිහට මේක හදාගන්න බලන්න. එකම පැත්තට බීට් කරන්න. ඔය වගේ පොඩි පොඩි දේවල් නිසා ඔයාගේ කේක් එක බහින්න පුළුවන්. ඒ නිසා හිතලා බලන්න. මේ තියෙන හරිම සිම්පල් විදිහට අපේ අම්මා ඩෙකොරේට් කරගත්ත පුංචි කේක් එක. ඔයත් එහෙනම් හදලා බලන්න. oven නෑ බීටර් නෑ කියලා දුක් වෙන්න නැතුව ඔන්න ඔහම try කරලා බලන්න.